එහෙනම් අපි ඉක්මනට යන් 20යි 25 පාස් පේපරේ බලන්න. අද ඔයගලන්ට ගොඩාක් තීරි කොටස් කවර් වෙයි. ඒ නිසා මෙහෙම කරන්න. අලුත් පොතක් හරි පරණ පොතක් හරි ගන්න. දැන් සබ්ජෙක්ට් මාරු කරපු අය ඇති මම දන්නේ නැහැ විස්තර කියන්න මට. සබ්ජෙක්ට් මාරු කරපු අයට එතකොට දැන් අකපාරම අලුතෙන් මේවා ඇහෙන්නේ. සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටියට ඉතින් මේවා හුරු ඒවා. ඒතර ඕගලන්ට දැන් තියෙන්නේ ලොකු ගොඩාක් ඒවා හොයන්න යන්න එපා. මේ ඒකට පොඩි ඕගොල්ලෝ නෝට් එකක් දාගන්න. මම තියෙන තැනත් කියනවා මේක මෙහෙම තියෙනවා. මේක මෙන්න මෙතන තියෙනවා කියලා. අපි ඊට පස්සේ බලමු දැන් තව කල් තියෙන නිසා ඊට පස්සේ අපි බලමු මේ අඩුපාඩු හදාගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි යම් බලන්න පළවෙනි ප්‍රශ්නේ සහ 25 මාර ලේසි මේක. ඔයගලන්ට යනකොට තේරෙයි මේ කොච්චර ලේසිද කියලා. හරි. මෙන්න 25 පේපර් එක. ඔයාලා ළඟ ඇති පේපර් එක නැත්නම් ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. මේවා ලියන්න යන්න එපා. ඕන්නම් ඕගොල්ලන්ගේ පොතක හරි මොකක හරි 20 25 MCQ පළවෙනි ප්‍රශ්නේ කියලා දාගන්න. ඊට පස්සේ අපි ඒකට උත්තර බලමු. ඔන්න කියවන්නකෝ එහෙනම් හැමෝම. පිෂ්ඨය මගින් කිරි අපමිශ්‍රණය වීම හඳුනා ගැනීමේ පොදු ක්‍රමය වන්නේ. එතකොට ඉස්සලාම මේ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඒ ළමයා මෙන්න මෙහෙමයි වෙන්න ඕනි. මේකට උත්තරේ ගන්න. ඇත්තටම මෙයාට මේ වෙනකොට ඔළුවට එන්න ඕනි මේ කොටස කොහෙද තියෙන්නේ. ඉතින් ආයි මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ කොටස තියෙන්නේ කිරි පාඩමේ. එතකොට ආන්න මේක අපි මේ කතා කරන්නේ කිරිවල අපමිශ්‍රණය වෙනම කොටසක් විතර. නෝනේ නෝට් එකේ යට තියෙන්න ඕනේ. එතකොට පිස්ටේ මගේ දැන් මම පන්ති කරන කාලේ දැන් මේක සාක්ෂියට කට්ටිය ඉන්නවා. ඕවා හයිලයිට් කරලා කිව්වා එයි. බලන්න අනිවාර්යයෙන්ම මේ තුනෙන් එකක් අහයි. එතකොට පිස්ටේ මගින් කිරි අපමිශ්‍රණය කියලා කියන්නේ අපිරිසිදු වීම. අපමිශ්‍රණය තැන් දෙකක තියෙනවා. ඔන්න අහගන්න හොඳට. මේ අපමිශ්‍රණය කියන එක තැන් දෙකක තියෙනවා. එකක් තියෙනවා කොහෙද? එකක් තියෙනවා ආහාර පාඩමේ. මේකම තියෙනවා ආහාර පාඩමේ. ආහාර අපමිශ්‍රණය වීම ගැන කතා කරනවා. ඊට පස්සේ තමයි මේ තියෙන්නේ කිරි පාඩමේ. ඒතර අපමිශ්‍රණය තැන් දෙකක තියෙනවා. දැන් මේ අහන්නේ කිරි වලින්. ඔයගොල්ලෝ දැන් ආහාර පාඩමට ගිහිලා හරියන්නේ නැහැ. පැහැදිලිද කියන එක. ඒතර පළවෙනි එක දාලා ලියාගන්න අපමිශ්‍රණය කියන කතා කරන්නේ අපමිශ්‍රණය තැන් දෙකක තියෙනවා. ආහාර අපමිශ්‍රණය අපි පස්සේ වෙනම කතා කරනවා. ඒකත් එනවා දැන් ඉස්සරහට. අපමිශ්‍රණය. අපමිශ්‍රණය කියලා කියන්නේ මේ ආහාරවලට අපවිත්‍ර ද්‍රව්‍ය එකතු වීම. ඒ කියන්නේ ඒක අපවිත්‍ර වෙනවා කියන එක අපමිශ්‍රණය කියන්නේ. පැහැදිලිද ඒක? අපමිශ්‍රණය කියන්නේ අපවිත්‍ර ද්‍රව්‍ය එකතු වෙනවා. අපමිශ්‍රණය කියලා කියන්නේ අපවිත්‍ර වීම ආහාර. ඒතකොට කොහොමද අපවිත්‍ර වෙන්නේ? කිරි දැන් මේ කිරි ගැන කතා කරන්නේ. මේක අපමිශ්‍රණය වෙන්නේ මිනිස්සු මේ කිරි වලට අනවශ්‍ය දේවල් එකතු කරනවා. අනවශ්‍ය දේවල් කිව්වේ. මේක මිනිසා විසින් තමයි කරන්නේ මේක. මිනිසා විසින් කිව්වේ. ඇයි දැන් මේ කිරි වලට එක එක ඒවා දැන් අපි නිකන් කතා කරමු ආහාර පාඩමේ තියෙන එක අපි නිකන් කතා කරමු. ආහාර පාඩමේ අපමිශ්‍රණයේ තියෙන ඒකේ අපි එකක් කියනවා මොකද්ද? පැපෝල් ඇට වලට ගම්මිරිස් ඇට එකතු කරන එක. ඒක ඔයගොල්ලෝ දන්නවනේ ඒක. නිතර ඇහෙන එකක්නේ. ඉතින් ඇයි එහෙම එකතු කරන්නේ පැපෝල් ඇට වලට ගම්මිරිස් ඇට එකතු කරන්නේ? හේතුව මොකද්ද? පැපෝල් ඇට වලට ගම්මිරිස් ඇට නෙවෙයි ගම්මිරිස් ඇට වලට පැපෝල් ඇට. ඔක්කොම ඔව් කියලා ඔළුව හෙල්ලුවානේ. මං කිව්ව අවධානයෙන් ඉන්නේ නැහැ. ඕක තමයි විභාගයේ අසමත් වීමේ පළවෙනි හේතුව. අහගෙන ඉන්නේ නැහැ. මම කිව්වේ පැපෝල් ඇට වලට ගම්මිරිස් ඇට එකතු කරනවා කියලා නේද? ඔව් කියලා එළි ඔළුව හෙල්ලුවා. පැපෝල් ඇට වලට ගම්මිරිස් ඇට නෙවෙයි. ගම්මිරිස් ඇට වලට පැපෝල් ඇට එකතු කරනවා. ඔව් 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 කියලා ඔළුවත් හෙල්ලුවා. ආම පළවෙනි විභාගයේ අසමත් වීමේ පළවෙනි එක තමයි. අවධානයෙන් අහගෙන ඉන්නේ නැහැ ගිරව වගේ. එතකොට ආහාර පාඩමේ කියනවා ගම්මිරිස් ඇටවලට පැපෝල් ඇට එකතු කරන එක ලංකාවේ වෙන්නේ. දැන් නම් ඒක වෙන්නේ නැහැ. දැන් මිනිස්සු ටිකක් බුද්ධිමත් ඊට වඩා. ඊළඟට ගඩොල් කුඩු වලට මිරිස් කුඩු එකතු කරනවා නේද? එහෙම නේද චමායා? ඕන දැන් තමයි චමායට හැරුණේ. ගඩොල් කුඩු වලට නෙවෙයි මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරනවා. ඕවා සිලබස් එකේ දීලා තිබ්බට ඕවා පරණයි. දැන් ඕවා කරන්නේ නැහැ. ඒට පරණ ඒවා උගන්වනවා තාම. දැන් එකතු කරන්නේ මිරිස් කුඩු වලට රතු හාල් පිටි. ඕවා ලියන්න එපා කිව්වට ඇයි ඒ? සිලබස් එකේ තියෙන ඒවා වෙන ඒවා ලියුවොත් ලකුණු කපනවා. ඉතින් ඒ නිසා ආන් ඒ වගේ ඒවාට අපි කියනවා අපමිශ්‍රණය. මේක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් අපමිශ්‍රණය කියන එක. ඔය ආහාරවලට. ඉතින් ගොඩාක් ඒවා ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ගොඩාක් කෑම වලට නිසි පෙරමතියෙන් නැහැ. අපි කිරි ප්‍රැක්ටිකල් එක කරද්දී අපිට අහුවෙනවා ඔය ෆ්‍රෙෂ් මිල්ක් එකටත් වතුර කවලම් කරලා තියෙනවා කියලා අපිට හැම අවුරුද්දකම ප්‍රැක්ටිකල් එකේදී අහුවෙනවා. ඉතින් ඒකට කියනවා අපමිශ්‍රණය කියලා. එතකොට කිරි වලටත් මිනිස්සු එක එක දේවල් එකතු කරනවා. ඒ එකතු කරන්නේ සමහරක් ඉදිරි විභාගයකදී ඒක අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් එනවා ඕගලන්ට. එහෙම අහපු. සමහරක් MCQ එක අහන්න පුළුවන්. ආහාර අපමිශ්‍රණය සිදු කරනු ලබන්නේ
ඉතුරු ඒක කරන්නේ මිනිහෙක් විසින් අපමිශ්‍රණය ඈ. ස්වභාවික වීමේ හැකියාවකුත් තියෙනවා. ස්වභාවික වෙන්න පුළුවන් රයිස් එකකට මී පැටියෙක් වැටීම. රයිස් ඉඳලා තියෙනවද? හූණු බෙටි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වහල යන ගමන් වැටලා. ඒක ස්වභාවික වෙන එකක්. මේක හිතාමතා කරන එකක්. එතකොට අපමිශ්‍රණය කරන්නේ ලාභය වැඩි කරගන්න. පැහැදිලිද කියන එක? ඔය පොයින්ට් එක මතක තියාගන්න. දැන් ඕවා සිලබස් එකේ එහෙම උලුප්පල කියන ඒවා නෙවෙයි. නමුත් MCQ එකට ඉස්සරහට එන්න පුළුවන් දැන් මේ ප්‍රශ්නේ දාලා තියෙන නිසා. ආහාර අපමිශ්‍රණයෙන් බලාපොරොත්තු වන්නේ. ළමා හිත ඒක හොඳ දෙයක් කියලා තීරණය ඇති අය. ආහාර අපමිශ්‍රණයෙන් බලාපොරොත්තු වන්නේ ලාභය වැඩි කරගන්න. මෙයාලගේ ලාභය වැඩි වෙන්නේ දැන් කිරි වලට වතුර දාන එක අපමිශ්‍රණයක්නේ. එතකොට එයාට ලාභය වැඩි. ඊට පස්සේ යම රජුරෝ ගියාම අල්ල ගන්නවා ඊට පස්සේ. ඒක පස්සේ වෙන එකක්නේ. දැන් ලාභය වැඩි කර ගන්නවා නේද? හරි. අලුතෙන් ආපු අය ප්‍රශ්න අහන්න ඈ. මට විතරයි ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා මොනවා හරි තියෙන එක හිතේ හිර කරන් ඉන්න එපා. පෞල් ප්‍රශ්නයක් හරි ගමන්න එවන්න. උත්තර දෙන්න පුළුවන් විදිහකට. හරි. දැන් එහෙනම් බලමු. කිරි අපමිශ්‍රණය කියන්නේ කිරි වලට මිනිස්සු අනම්මනම් එකතු කරනවා. මොනවද එකතු කරන අනම්මන? ඔන්න තීරි කොටසට යනවා. මේ අපි උගන්න බෑ. බය නැහැ නිසා පේනව නේද? ඔය ස්ලයිඩ් හදලා ඔහොම තමයි උගන්වන්නේ. ඒ නිසා මේ රිසිප් ප්‍රථමයෝ ලංකාවේ ප්‍රථම එනවා කියන එක 아무තු දෙයක් නෙවෙයි. මේ තියෙන්නේ අපමිශ්‍රණය වූ කිරි හඳුනා ගන්න තමයි අපි දැන් යන්නේ. එතකොට මිනිස්සු කිරි අපමිශ්‍රණය කරන ආකාර තුනකට ලංකාවේ. සීනි එකතු කරනවා කිරි වලට, පිටි එකතු කරනවා, ලුණු එකතු කරනවා. ටක් ගාලා ඕන නම් ලියා ගන්න කෙටියෙන්. දැන් අර වගේ දිගට ඕනේ නැහැනේ. කිරි අපමිශ්‍රණයේ සිලබස් එකේ තුනයි තියෙන්නේ. සීනි, පිස්ටය, ලුණු එකතු කරනවා. සීනි එකකට ඇරයිලක් දාලා ලියා ගන්න පොල් කිරි. සීනි පොල් කිරි. විභාගයට පොල් කිරි හයි. මොකද ඕක එහා පැත්තේ තියෙන්නේ. ඔන්න ඊළඟට අහයි පොල් කිරි ඈ. ඔන්න යද්දි කියනවා ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නෙත් කියාගෙන යන්න. හරි. සීනි පොල් කිරි. ඇයි මේවා දාන්නේ? මේවා දැම්මම කිරිවල මොකද්ද වෙන්නේ? කිරි සාමාන්‍යයෙන් මේ අල්ලන්නේ ලීටර 1 නම්. අපි හිතමු ලීටරයට හම්බ වෙනවා රුපියල් 500ක්. ඒතර කිරි ලීටරයක් තියෙනවා. මේවා දැම්මම කිරිවල සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒතර ඒගොල්ලන්ට ලාභය වැඩි. 500ට රුපියල් 700ක් හම්බ වෙනවා. ඒ නිසා තමයි මේගොල්ලෝ මේවා එකතු කරන්නේ. පැහැදිලිද කියන එක? වෙන කිසිම හේතුවක් නැහැ මේගොල්ලන්ට මේවා එකතු කරන්න. ඕකේ නැති ඒවා ටිකක් තියෙනවා. ඒ මොනවද? ආය යූරියා එකතු කරනවා. දැන් වතුර මේකේ නැහනේ. වතුර එකතු කරන එක තියෙන්නේ ප්‍රැක්ටිකල් එකක විශිෂ්ට ගුරුත්වයේ සෙවීම. එතකොට ඒවත් එකතු කරනවා කිරි වලට වතුර. හැබැයි ඒක නම් අල්ල ගන්න පුළුවන් නේ අපිට. ඒක ඊටාම කොහොමත් ඒ ප්‍රැක්ටිකල් එක කරනවා. අනිවාර්යයෙන්ම කිරි ගන්නකොට ලැක්ටෝමීටර් එක මීටරේ අනිවාර්යයෙන්ම කරනවා. මේක ඇති ලැක්ටෝමීටර් පරීක්ෂණේ. මේ තියෙන්නේ. ඕක ප්‍රැක්ටිකල් එකක්නේ. නිතර වගේ එන එකක්. මේ ටික අනිවාර්යයෙන්ම කරනවා ඒගොල්ලෝ. ලැක්ටෝමීටර් පරීක්ෂණේ. ඔය තියෙන ඔහම දාලා කිරිවල වතුර එකතු වෙලාද කියලා ඒක එතන කරනවා. අපි ඒවට කියනවා ප්ලැට්ෆෝම් පරීක්ෂා. ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කියලා කියන්නේ. හැබැයි ඉතින් මේවා එකතු කරාද කියලා අපිට හොයන්න ලැබ් එකකටම යන්න වෙනවා. ග්ලිසරීන් දැම්මොත් එහෙම කිරි රතු පාටක් එනවා නම් අන්න සීනි දාලා. ගොඩාක් තීරි ගන්න එපා. දැන් මෙතන සීනි කියලා ලිව්වනේ. ග්ලිසරීන් දානවා. ග්ලිසරීන් බින්දු කීපයක් රතු පාට වෙනවා නම් සීනි දාලා. එච්චරයි. ටක් ගාලා කෙටියෙන් ලියා ගන්න. එතකොට තේරුම් ගන්න කිරි ටික ගත්තා ග්ලිසරින් බින්දු කීපයක් දැම්ම රතු පාටයි නම් සීනි එකතු කරලා එහෙම නැත්නම් කිරි එකතු කරලා මට හිතෙන්නේ ඉස්සරහා ප්‍රශ්න පත්‍රයකදී කිරිද මේකට දායි මේවා මොනවද මේ අර පොල් කිරි කියන එක දායි පොල් කිරි මේක දායි ඒ කියන්නේ පොල් කිරි එකතු කරනවා මේක අඳුනගන්නේ කොහොමද කියලා දායි එහෙම නැත්නම් දායි ග්ලිසරින් දැමීමේදී කිරි රතු පාටට හැරුණි මේට හේතුව විය අනිත් පැත්තට ගහනවා ප්‍රශ්නේ. එහෙමත් මාක් කරගන්න. එහෙමත් අහන්න පුළුවන් ප්‍රශ්නේ එන්නේ දෙපැත්තටම මාරු කරනවා. සමහරක්කට ඔය දැන් මේ පාර දාලා තියෙන්නේ මොකද්ද මේකනේ? පිස්ටේනේ. පිස්ටේ අඳුන ගන්න දාන්නේ මොනවද? ඊළඟට දාන්න පුළුවන්. ඒ දාන එක දාලා උත්තරේ දන්නවනේ පිස්ටේ ලේසි එකක්නේ. අයඩින්නේ. අයඩින් දෙමීමෙන් අඳුන ගන්න ආන්න ඒ වගේව දාන්න පුළුවන්. මේක ඉතාලම පහසු ප්‍රශ්නයක් ඈ. ඇත්තටම මේවා බගෑරුණා කියන්නේ තියරිම අවුල් වෙලා තමයි. හරි ඊළඟට අන්න පිස්ටේ දිනන ප්‍රසිද්ධ එකක් ඕලෙවල් කාලේ නම් දන්න එකක් අයඩින් බින්දු දෙකක් දැමුව විට නිල් පාට එනවා නම් පිස්ටේ පිටි මේක ඔක්කොම කරන්නේ මේගොල්ලෝ කිරිවල ගාන වැඩි කරගන්න ලාභය වැඩි කරගන්න ඒක මතක තියාගන්න කිරිවල ලාභය වැඩි කරගන්න
හරි. ඕකනේ විභාගයට අහලා තියෙන්නේ කොච්චර ලේසිද බලන්නකෝ තාලා. මං හිතන්නේ ගහන්න ඇති මේක. මේක O level එකක් නේ. ඊළඟට ආන්න ලුණු මේකත් භයානකයි. මං හිතන්නේ ඉස්සරහට අහන්න තියෙනවා දෙකක් එකක් පොල් කිරි. ඒතර ඒක මාක් කරගන්න දැන් එක්සෑම් බුක් කියලා එකක් දාගෙන අපේ පරණ අය ළඟ නම් ඒකනේ අපේ පන්තියේ කිසි ළමයෙක් නැහැනේ විභාගෙ ෆේල් නේද? ෆේල් නැහැනේ. ඒ නිසා මාක් කරගන්න අලුතෙන් ආපුව වෙනම පොතක් හදන්න එක්සෑම් බුක් කියලා. තුනටම කරගන්න ඒක. ඇග්‍රිත් කරනවා මම අලුතෙන් ආපුවේ දන්නේ නැතුව ඇග්‍රිත් මේ විදිහට තමයි යන්නේ. කැමති අය එන්න. බල කිරිල්ලක් නැහැ. කැමති ගොඩ යන්න කැමති නම් එන්න. එතකොට එක්සෑම් බුක් කියලා එකක් දාලා ඕක මාක් එකක් දාගන්න. තුල ඔය කිරි අපමිශ්‍රණයනේ මාතෘකාව ඕකෙන් පොල් කිරි වලට අහයි. අයිඩින් දැන් දාලානේ තියෙන්නේ. සීනි පොල් කිරි ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ මේක. අනිවාර්යෙන් ඔතන ওই ටික බලන්න. ගිය පාරත් ওই විදිහටම කිව්වද නැද්ද? සචිනික කිව්වේ නැද්ද? කිව්වද නැද්ද? මාක් කරලා තියෙනවද මේක බලන්න කියලා. මේගොල්ලන්ගේ එක්සෑම් බුක් එකක් ඇති. තියෙනවද බලන්න? කිව්වා. කො පෙන්නන්න. ඒ කියන්නේ 25 පළවෙනි MCQ එකව පන්තියේ කලින් කරා. ওই විදියටම කරා. මේක එයි කියලා කිව්වා. මාක් කරගන්න කිව්වා පොතක. එතකොට පාඩම් කරද්දි ආය ඕක බැලුවම ඇති ওই ටික. දැන් මේ ඔක්කොම කවර් කරගෙන යනවනේ. එහෙම කරන්න. නැත්තම් බෑ අමාරුයි. විෂයන් තුනක්නේ මම පිළිගන්නවා. මේක විෂයන් තුනක් පේපර් අමාරුයි. මං කිව්වට BST ලේසි කියලා. අලුතෙන් ආපු අය මට බයින්වත් දන්නේ නැහැ. මොන පිස්සුද මේ කිව්වට නේද? කවුද කමෙන්ට් එකක් දාලා තියෙනවා ඇග්‍රි එකට මගේ වීඩියෝ එකකට. ඇග්‍රි මෙච්චර විභාගයේ ෆේල් වෙන්න විදියක් නැහැ. 3800ක් ඒකත් ෆේල්. මම කිව්වා මේක අර YouTube එකේ වීඩියෝ එකක මේක ෆේල් වෙන්න විදියක් නැහැ. ඇග්‍රි කියන්නේ ෆේල් වෙන්න විෂයක්ද කියලා ඇහුවා. එතකොට කවුද ළමයි කමෙන්ට් එකක් දාලා දෙනවා ඇයි ෆේල් වෙන්න බෑ කියන්නේ ඇග්‍රි අමාරුයි නේ කියලා. ඒ ළමයාට ඇග්‍රි අමාරුයි. ඉතින් මොකක්ද කරන්නේ? ඇග්‍රි කියන එක ෆේල් වෙන්න ඕන එකක් ඇයි? අපේ ජානවලම තියෙන කෘෂි විද්‍යාවනේ. අපි කෘෂි කාර්මික රටන්නේ. අපේ අම්මා මුත්තා කිරිකිත්තා පනත්තා ඔක්කොම ඇග්‍රි කරපු අයනේ නේද? ඒ ඔක්කොම ඇග්‍රි. එතකොට ඕගොල්ලෝ අර කෘෂි විද්‍යාව කියන එක ඇග්‍රි කියන එක නැති වුණාට අපේ මුත්තලා පනත්තලා කිරිකිත්තලා ඔක්කොම ඇග්‍රි කරපු අය නේද? පරම්පරාවම ඇග්‍රි කරපු අය. විලි ලැජ්ජයි පරම්පරාවම ඇග්‍රි කරලා S එකක් කිව්වම විලි ලැජ්ජාවේ බෑ. ඔක්කොම ඇග්‍රි කරපු අයනේ. ඒ නිසා මේකට එක්සෑම් බුක් කියලා එකක් හදාගන්න. ලස්සනට. ඒකලා මේක දාගන්න. ඕන් ඊළඟට එන එක විභාගෙට. පොල් කිරි කිව්වා ඒක එන්න පුළුවන්. මේක නම් එන්න ඒක ලේසි එකක්නේ. මෙන්න මේ ලුණු දාන එක. කිරි එක පකට නෙවෙයි ඈ මේක අර ඉංග්‍රීසියෙන් දාන්න බැරි වෙලා මේක 1 මිලිලීටර කියන එක ඔය. ඒක අර සිංහල මට අර ඉංග්‍රීසික ඕක ගිය පාරත් ඕක හදන්නම් කියලා හිටියා. ඒ නැත්තම් අලුතෙන් ආපුවා අලුත් එකක් කියලාවත් හිතයි කිරි. එක මේකට නෙවෙයි ඕක මිලිලීටර කියන එක. ඔය අර ඒක M කියන එකෙන් පයන්නන්නේ විජේසේකර කීබෝඩ් එකේ. මරු ඒව තමයි මේකෙත් දෙන්නේ නේ. ඒක ගානට ගැලපිලා. මේකට අපි කරන්නේ පොටෑසියම් ඩයික්‍රෝමේට් 0.2ක්. පොටෑසියම් ඩයික්‍රෝමේට් කියන එක 0.2ක් හා සිල්වර් නයිට්‍රේට් 0.2ක් දැමුව විට ද්‍රාවණය කහ පාට නම් ලුණු නැත. මේකේ දෙකක් තියෙනවා. මම එකක් මේක දාන්න පුළුවන්. කහයි නම් ලුණු දාලා නැහැ. එහෙනම් කහ පාට වෙන එක හොඳයි. අවුලක් නැහැ. රෝස පාට එනවා නම් ලුණු දාලා. අනිවාර්යයෙන්ම මේක තමයි ඉස්සරහට අහන්න ඉඩ තියෙන එකක් ටිකක්. ඕක හයිලයිට් කරගන්න. ව්‍යුහගත එකේ අහන්නත් පුළුවන්. ව්‍යුහගත එකේ ආයේ කිරි අපමිශ්‍රණය පහත දැක්කේ. කිරි, ඒ කියන්නේ පිෂ්ඨය, සීනි, ලුණු. ඉස්සරහින් ලියන්න දෙයි මොනවද දාන්න කියලා. ව්‍යුහගත එකටත් එන්න පුළුවන්. ලෑස්ති වෙලාම යන්න. ව්‍යුහගත එකට එන්න පුළුවන්. ලෑස්ති වෙලාම යන්න. පළවෙනි ප්‍රශ්නේ කරේ 25 MCQ පළවෙනි එක මේක මාක් කරගන්න ලුණු ලබන පාර MCQ එකට මෙන්න මෙතනින් දායි. ඕක චුට්ටක් මාක් කරගන්නකො. මම වෙලාවට පන්ති පටන් ගන්නවා 9 නම් 9 හවස 6 නම් 6. හෙටත් තියෙනවනේ හෙට බදාදා 26 තියරි ක්ලාස් එක හවස 6ට තියෙන කට් කරගන්න එපා. මේ විදියට රිවිෂන් එකත් එක්කම යන්න. අනිත් එක මෙහෙම මේ ලංකාවේ ප්‍රථමයා දිස්ත්‍රික් ප්‍රථමයා වෙන්න ඕනේ නැහැ. වෙන්නත් බෑ ගොඩකට. ඒනේ එකයිනේ වෙන්න පුළුවන්. කොහොම හරි බලන්න රිංග ගන්න මොකටද? කැම්පස් එකට යන්න බලන්න. මහනුවරින් 110ක්ද කොහොදනේ 12ක්ද කොහොද ගිය පාර ගත්තේ. 100 වෙනියා වෙන්න. කැම්පස් එකට ගියාම අහන්නේ නැහැ ඔයා කී වෙනියද කියලා. ඔක්කොම එක ගොඩේනේ ඉන්නේ. දිස්ත්‍රික් ප්‍රථමයාත් ඒකේ. සමහරක් විට කැම්පස් එකේ හොඳට වැඩ කරනවා අර අන්තිමට එන ළමයා. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම එහෙම ඉලක්කයක් හදාගන්න. ලොකු ඉලක්ක ඕනෙත් නැහැ ඒ තුනක් ගන්න. ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්නවනේ අර අයිලන්ඩ් 4 මම කොච්චර මගෙන් බැනුම් අහනවද? ෆිසිකල් ආපු අය මතකද? ඒ නිසා අර බලන්න ඒ ඇතුළට රිංග ගන්න.
එහෙම ටාගට් එකක් හදාගන්න. මම එතකොට B1යි C2යිද ගන්නෙ. BST B ඉතුරු දෙකට C2 අහු වෙනවනේ. B2යි C අහු වෙනවා සමහරක් නගරවල. ඒ නිසා එහෙමත් කරගන්න. හරි. එහෙනම් ප්‍රශ්නෙට යන් අපි බලන්න. ඉතින් බලන්නකො මේක කොච්චර ලේසිද කියලා. මෙන්න පළවෙනි එක. පිස්ටේ මගින් කිරි අපමිශ්‍රණය වීම හඳුනා ගැනීමේ පොදු ක්‍රමය වන්නේ විනා කිරි එකතු කිරීම, මධ්‍යසාර එකතු කිරීම, මධ්‍යසාර එකතු කරනවා වෙන වැඩකට. අපි ඒක එතනදි බලමු. කිරි රත් කරනවා වෙන වැඩකට. කොට්ටොන් බොයිල් කියලා කියන්නේ. එතකොට ඒක COB ටෙස්ට් එක කියන්නේ. මධ්‍යසාරත් එකතු කරනවා වෙන. අපි දැන් කිව්වොත් පටලව ගන්නවා කියන්නේ. අයඩින් එකතු කිරීම අන්වික්ෂයෙන් බලන්නත් පුළුවන් නේ. අන්වික්ෂයෙන් බලලා මොකක්ද අඳුන ගන්න පුළුවන්. අර ඔක්කොම කිව්වොත් පටලව ගන්නවා. ඒකයි මම කිව්වේ නැත්තේ. ඒ පරීක්ෂණ තුනම ඒකට අපි කියනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා. ප්ලැට්ෆෝම් ටෙස්ට් එකේදී අපි බලනවානේ දැන් මේක පටලව ගන්න බෑ මේකට උත්තරේ අයඩින්. ඒ කියන්නේ කිරිවලට අපි කරනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් කියලා එකක්. ඒකට සිංහල වචනයක් නැහැ. වේදිකාවේ පරීක්ෂණ කියලා දායිත් දන්නෙත් නැහැ. ප්ලැට්ෆෝම් කියන්නේ වේදිකාවට ඒක හරි ඒක. එතනම කරන ප්‍රැක්ටිකල් එකට කියන්නේ. ඒකෙදි ප්‍රැක්ටිකල් දෙකක් කරනවානේ අපි. ඒ කියන්නේ කිරි විකුණන්න එනකොට මිනිස්සෙක් ඒ මිනිස්සයා ඉතින් අපි දන්නේ නැහැනේ මොනවද දාලා කියනවද කියලා. එතනදීම කිරි චෙක් කරලා තමයි ඕගොල්ලෝ ඇඳුම් ගන්න යනවනේ අවුරුද්දට. පිටොන් කරලා බලනවා නේද? බලන්නේ බලනවනේ. ඒ වගේ අපි දන්නේ නැහැ නේද දැන් මේක ගැලපෙනවද නැද්ද කියලා. කිරිත් ඒකනේ දැන් මේ පේන්නේ නැද්ද මේ මිනිස්සු කරන වැඩ. ඒ නිසා මොනවා හරි දාලා ගේන්න පුළුවන්. ඒ නරක් වෙච්ච කිරි ගේන්න පුළුවන්. ඒ නිසා ඒ කිරි වලට එතනම කරනවා පරීක්ෂණයක්. අපි ඒකට කියනවා ප්ලැට්ෆෝම් ටෙස්ට් එක කියලා. ඒක පස්සේ බලමු ඈ. දැන් ඒ ඔක්කොම දැන් කිරි කරගන්න ඉන්න වෙයි එතකොට අපිට දවසම කුක්කු පාඩම කරන්න වෙයි. ඒ නිසා ඕනේ නම් පොඩි මාක් එකක් දාගන්න ප්ලැට්ෆෝම් පරීක්ෂා කියන්නේ එතනම කරන පරීක්ෂා. ඒ පරීක්ෂණ දෙකක් තියෙනවා. නිකන් ඕනනම් මාක් එකක් දාගන්න. අර පරණ අයට නම් තියෙනවා නෝට් වල තියෙනවා. ඒවට අපි කියනවා ප්ලැට්ෆෝම් ටෙස්ට්. ප්ලැට්ෆෝම් එක කෝච්චි එන්නේ ප්ලැට්ෆෝම් එකට. ඒකට නිකන් සිංහලෙන් මම දාපු වචනේ තමයි ඔය වේදිකාවේ පරීක්ෂණ. හරිද එතකොට? මොනවද මේ පරීක්ෂණ දෙක? එකක් තමයි කියන්නේ අනිත් අය කට හොල්ලන්න මේ අපේ ආපු අය. මොකද්ද එකක්? ගුණාත්මක පරීක්ෂා. අනිත් එක ප්‍රමාණාත්මක පරීක්ෂා. ඊ සටහන් ගහන්න පුරුදු වෙන අලුතෙන් ආපු අය. ඡේද ලියන්න එපා පුතා මොලේට අමාරුයි. මේ ක්‍රමය හදාගන්න. ඔය අසමතුන් ගැන කිව්වේ. මේ ක්‍රමය හදාගන්න. කිරි පරීක්ෂණ. කිරි පරීක්ෂා. අපි ඒවට කියනවා ප්ලැට්ෆෝම් පරීක්ෂා. ප්ලැට්ෆෝම් ෆෝම් එකනේ. මේ සිංහල නමක් නෑ මේකට. එතකොට ඒකේ දෙකක් තියෙනවා. මේ මෙහෙම හදාගන්න. එකක් තමයි ගුණාත්මක පරීක්ෂා. අනිත් එක ප්‍රමාණාත්මක පරීක්ෂා. ප්‍රමාණාත්මක. ප්ලැට්ෆෝම් එක ඉංග්‍රීසි හරියට දන්නේ නැහනේ. ගුණාත්මක සහ ප්‍රමාණ. ගුණාත්මක කියන්නේ ප්‍රමාණාත්මක කියන්නේ. මේකට ඉංග්‍රීසි වචන දෙකක් තියෙනවා. qualitative and quantitative කියලා. මේ බලන්නේ quality එක. ඔයගොල්ලෝ ඇඳුමක් ගද්දි අපේ වලට දැන් ගිහිල්ලා ඔයාලා quality check කරනවා නේද? අල්ලලා material එක. quality ඒක අපිට ගානකින් කියන්න බෑනේ. සංඛ්‍යාවකින් කියන්න බෑ. ඔයා මට ආදරෙයිද? ඔව් 90ක් ආදරේ 10ක් කලින් හිටපු කෙනාට. එහෙම කියන්න බෑනේ. ආදරේ කියන්නේ ගුණයක්නේ. ඔයා කොච්චර ඉරිසියයිද? 20ක් ඉරිසියයි. කියන්න බෑනේ ඉරිසිය. ಗುಣ කියන්න බෑ අපිට. ඉරිසියාව කියන්නේ ගුණයක් නේ මං කියන්නේ. ඒවා කියන්න බෑනේ සංඛ්‍යාත්මකව. සංඛ්‍යාත්මකව කියන්න බැරි ඒවට අපි කියනවා ගුණාත්මක පරීක්ෂා. සංඛ්‍යාත්මකව අගය කියන්න පුළුවන් හරියටම. ඒවට අපි කියනවා ප්‍රමාණාත්මක පරීක්ෂා කියලා. පැහැදිලිද? ඕක තමයි ඕකේ තේරුම. ගුණාත්මක පරීක්ෂා කීපයක් තියෙනවා. ඒ කියන්නේ කිරිවල රස. අපිට රස බලන්න පුළුවන්, ගන්ධය බලන්න පුළුවන්. කිරිවල රස, ගන්ධය පෙනුම බලන්නත් පුළුවන්. අපි නිකන් අහලා බලමුකෝ මේ සේරුවිලා එකේ කිරිවල රස ගන්ධ උනද hina වෙන්න පුළුවන් උගලන්න මේ මොහොතේදී. හරි අපිට කියන්න කිරිවල රස පපුව අමාරුවම කියන්න. කියන්න බලන්න කිරිවල අපිට quality අඳුන ගන්න පුළුවන් හොඳ කුක්කු කියලා. කොහොමද අඳුනගන්නේ? රස පෙනුමෙන් පුළුවන්, ගන්ධයෙන් පුළුවන්. quality කිරිවල රස මොන රසයිද? අනේ සය පාඩම කරලා නැහැ. එහෙම කියලා හරියන්නේ නැහැ. ඕකද මේ පාඩමක් කරන්න ඕනේ ඒ කිරිවල රස බලා ගන්න නේද? මොන පාඩමක්ද? ඒ පාඩමක් නෙවෙයි අහන්නේ. කිරි quality කිරි මොන රසයිද? එක හිතලා කියන්නකෝ. යාළුවෝ දෙය බලන්න එපා. ඒ ළමයා ළඟ කිරි තියෙනවද? නිකන් කියන්නකෝ කිරි මොන රසයිද? quality කිරි. පැණි රසයි. පැණි රසයි. එතකොට පාට? සුදු පාටයි. සුදු පාටයි. පාට. ගඳ? කිරි ගඳයි. දන්නේ නැහැ.
මේ ළමයා මේ අපි කතා කරන්නේ එලකිරි ගැන. ඔයා පැණි රසයි කිව්වේ මොන කිරිද? ලක්ෂ්පේද රක්තිද? මේ එලකිරි රසයි. කතා කරන්නේ වැරද්ද. දැන් අලුතෙන් ආපු අයත් මොනවද දන්නේ මේ මනුස්ස කිරි ගැන එහෙම නෙවෙයි. හරක් කිරි ගැන කතා කරන්නේ බෑ. ඒක කියන්න බැරුණා මට මුලින්. පැණි රස මොන කිරිද? අර බොන මේ පිටි කිරි නෙවෙයි මේ කතා කරන්නේ. එලකිරි. අර පැණි රසයි කිව්වනේ කිරි. මේ මොනවා කිරි ඔය රත්ති ගැනද කිව්වේ ලක්ෂ්පේද කිව්වේ? පැණි රස නෑ. මොන රත්තිද කිව්වේ? චීනි දාලා බොන එක ගැන මගේ නෑ නෑ ළමයි අපි මේ කතා කරන්නේ එලකිරි ගැන කතා කරන්නේ. නැත්නම් ඒක මට මුලින් මම හිතුවා දන්නව ඇති කියලා මේ කිරි මේ මනුස්ස කිරි කියලා හිතුවත් දන්නේ නැහැ. පැණි රස නෑ. මේ කිරි පැණි රස නෙවෙයි ළමයෝ මේ කිරි වලට තියෙන ආවේනික රසයක්. එලකිරි. ආවේනික රසයක් තියෙන. ඒක අපිට කියන්න බෑ එක එක්කෙනාට එක එක රස විදියට දැනේ. ආවේනික රස, ආවේනික ගන්ධය. පැහැදිලිද? ආවේනික ගන්ධය. පෙනුම නම් ඉතින් සුදු පාටයිනේ. ඒවා ආවේනික. ඔය වචන 10 එක්සෑම් එකට ඊට පස්සේ රස ගන්ධය හරිනේ ඒවට ආවේනික කියනවා. හරිද? ඊළඟට අපිට බලන්න පුළුවන් මේ නරක් වෙච්ච කිරි. නරක් වූ කිරි අපිට මේක චෙක් කරගන්න. අපිට ගාණක් කියන්න බෑනේ කිරි 105ක් නරක් වෙලා කියලා. දෙවෙනි එක තමයි අපි බලනවා කිරි නරක් වෙලාද. කොහොමද බලන්නේ කිරි නරක් වෙලාද කියලා? ලේසි ක්‍රමයක් තියෙනවා කිරි නරක් වෙලාද කියලා බලන්න. මොකද්ද ඒ ක්‍රමය මේ? හරි ලේසි ළමයා නරක් වෙච්ච මේ ඕගොල්ලෝ මේවා මේ පාඩම් කරන්න එපා තියරි වගේ. කිරි නරක් වුණාද කියලා බලන්නේ කිරි ටිකක් කරන් රත් කරනවා. බලන්න මේක පාඩම් කරන්න පුතා ඔච්චර මහන්සි වෙනවා නම් ඉතින් තන SFT ෆේල් වෙන එක සාධාරණ. මේවා මතක නෑ කියන්නේ. කිරි රත් කරනවා මෙහෙම අරගෙන ටෙස්ට් ටියුබ් එකකට අරගෙන කිරි ටික රත් කරනවා. රත් කරද්දි කිරි කැටි ගහනවා නම් එහෙනම් මොනවා වෙලාද? කැටි ගහච්ච කිරි පෙන්නන රත් කරාට පස්සේ මේකේ තියෙනවා මං කිව්වේ ඒකයි. දැන් මේවා අර ගොඩ පෙන්න ඉන්න බෑ කාලේ යනවා. මේ තියෙන දැක්කද? දැක්කද කැටි ගහලා රත් කරාට පස්සේ කිරි කැටි ගහලා. ආන්න ඔහම දැන් ඔය ප්‍රැක්ටිකල් වලට එනවා පුතා. දැන් ප්‍රැක්ටිකල් එකේ ඕවා නෑනේ ගයිඩ් එකේ නෑනේ. එතකොට ළමයි ආවට පස්සේ කියනවා මේ අපි දන්නේ නැහැ කියනවා. එච්චර දෙයක් නෙවෙයි කිරි රත් කරා. රත් කරාට පස්සේ කැටි ගහනවා නම් පොඩ්ඩක් වෙලා තිබ්බට පස්සේ එකපාරම කැටි ගහන්නේ නැහැ. චුට්ටක් වෙලා තියන්න. කැටි ගහනවා නම් අන්න නරක් වෙච්ච කිරි එකක්. මේ තියෙන්නේ. මේක හොඳයි. ඕකේ. මේක මේ නරක් වෙලා කැටි ගහලා යට කැටි පේන ඕගලන්ට. මේ තුනම හොඳ නැහැ. එහෙනම් මේකට අපි කියනවා මොකක් කියලාද? කොප් ටෙස්ට් එක කියනවා. කොට්ටොන් බොයිල්. ඔය තියෙන කොප් ටෙස්ට්. මේවා ලියන්න එපා. දැන් වෙලා නැහැ ඔය ලියන්න. මේක විතරක් ලියා ගන්න. කොප් ටෙස්ට් එක. කොප් එකෙන් අහලා තිනවා මේ විදිහටම කොප් ටෙස්ට් එක කියලා කලින්. කොප් ටෙස්ට් එක. ක්ලොට්ටොන් බොයිලින් කියන එක. ක්ලොට්ටොන් බොයිලින්. ක්ලොට්ටොන් බොයිලින් රත් කිරීමේ පරීක්ෂණය නරක් වෙච්ච කිරි අඳුන ගන්න පුළුවන් පට ගාලා. කොට්ටොන් බොයිල්. එලකිරි ගැන මේ හරක් කිරි ගැන කියන්නේ COB ටෙස්ට් එක කොප් ටෙස්ට් එක. අහන ඒවා මේකට අපි කරන්නේ COB ටෙස්ට් එක කොප් ටෙස්ට් එකේ ඇති කොප් ටෙස්ට් එක රත් කිරීම නරක් වූ කිරි බලන්නේ රත් කරලා ටක් ගාලා ඕම මාක් කරගන්න. නැත්තම් තීරි පාඩම් කරන්න දැන් බෑ කාලයක් යනවා. ඒකයි මේ ලයිව් ක්ලාස් වලට එන්න කියන්නේ. දැන් මේ මෙතන යද්දී මොනවා හරි දැනගන්න තව තියෙනවා නම් අහන්න. හරි. ඊළඟට අපිට තව එකක් බලන්න පුළුවන්. දැන් ඔන්න නරක් ඕගොල්ලන්ට දැන් මේක නරක් වෙච්ච කිරි කියලා නෙවෙයි විභාගෙට එන්න පුළුවන්. පරණ කිරි අඳුනගන්නේ කොහොමද? දැන් ළමයි හුරු වෙලා තියෙන නරක් වෙච්ච කිරි කියලානේ. නරක් වෙන්නේ පරණ කිරිනේ. දන්නව නේද? නරක් වෙන්නේ පරණ කිරිනේ. ඉතින් පරණ කිරි අඳුනගන්නේ කොහොමද? ඒවට පස්සේ ඕන් උතුරු දකුණු හොයනවා. ඒ මොකක්ද ඒ කියලා. එහෙම අහන්නත් පුළුවන්. නරක් වෙච්ච කිරි. ඊළඟට හරකුන්ට හැදෙනවා ලෙඩක්. ඒ ලෙඩේ භයානකයි. මොකක්ද ඒ ලෙඩේ නම? භයානක ලෙඩක් යනවා හරකුන්ට. ඊශනි මොකද්ද? බුරුළු ප්‍රදාහය. බුරුළු ප්‍රදාහය. බුරුළු ප්‍රදාහය හැදුනම මොකක්? ඇයි ඒකට ප්‍රදාහය කියන්නේ? බුරුළු ප්‍රදාහය හැදුනම ඒ කිරි බුරුළු ලොකු වෙනවා, මහත් වෙනවා. ඒක ලෙඩක්. කිරි බුරුල්ල ලොකු වෙනවා කියන එක ලෙඩක්. දැන් මේක අහන් ඉන්න අය මේ ලෙඩේවත් හදාගන්න එපා ලොකු කරගන්න කියලා මේක භයානක ලෙඩක් ඈ. නැත්තම් ලෙඩේ හදාගන්නේ මම ඒකයි කිව්වේ මේක ලෙඩක් ඈ. ලෙඩක් කියන්නේ මේක මහත් වෙලා ලේ යනවා භයානකයි. ඉතින් ලොකු දුකක් විඳිනවා හරක්. නැත්තම් අර පේන්නේ නැද්ද අර කිරි පැණි රසයි කිව්වා වගේ අර ඊළඟට මේකවත් හදාගනි බලෙන්වත් ගිහිල්ලා නෑ නෑ හදා මේක ලෙඩක් ඈ. බුරුළු ප්‍රදාහය කියලා ලෙඩක් හැදෙනවා. බුරුල්ල ලොකු වෙනවා. ඒක විතාම භයානක ලේ යනවා අන්තිමට බුරුල්ලේ.
මෙන්න මේ බුරුළු පෙදාය ඉතින් හොඳ නෑ. දැන් මේ මිනිස්සු දන්නේ නෑනේ බුරුළු පෙදාය කියලා. වැස්සි කතා කරලා කියන්නේ නෑනේ කිරි දෝන මිනිස්සයාට මහත්තයා මගේ කිරි බුරුළු නිකන් රෙදෙනවා වගේ කියන්නේ නෑනේ. හරකට කතා කරන්න බෑනේ. මුල් කාලේ අඳුන ගන්න බෑනේ දැන් මේක මේ අපි ඕගොල්ලෝ අපිනේ කතා කරලා කියන්නේ මට පොඩ්ඩක් උණා වගේ ආද. නේද? දරු දන් ඒ නිසා සමහරක් විට බුරුළු පෙදාය තියෙන කිරි එන්න පුළුවන් අපිට බොන්න. ඒක අඳුන ගන්න තියෙනවා පොඩි ක්‍රමයක්. මොකද්ද? කිරි ටිකක් අරගෙන ඒකට දානවා මද්යසාර ටිකක්. මද්යසාර කියන්නේ කසිප්පු. නැත්තම් කසිප්පු ටිකක් හරි දාලා බලන්න. මද්යසාර ලැබ් එකේ තියෙනවා මද්යසාර. මද්යසාර ටිකක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒකෙත් අර දේම වෙනවා. කිරි කැටි ගහනවා නම්. ඕක විභාගයට අහලා තිනවා කලින් අවුරුද්දේ කොහෙද? බාන 24ද කොහෙද? මෙහෙම අහන්න පුළුවන්. ඒ කියන්නේ මේක මෙහෙමයි. කිරි රත් කරනවා. රත් කරනකොට ප්‍රතිචාරයක් නැහැ. කැටි ගහන්නේ නැහැ. හොඳයිනේ එහෙනම්. නරක වෙලා නැහැ. හොඳට අහගෙන ඉන්න මේක ඈ. විභාග ප්‍රශ්න මෙහෙම එන්න පුළුවන්. උසස් පෙළ ශිෂ්‍යයෙක් විභාගයෙන් පසු දැන් ෆේල් නේ දැන් මුකුත් කරන්න බැරි නිසා එයා කිරි ව්‍යාපාරයක් ආරම්භ කරයි. ඔහොමනේ විභාග ප්‍රශ්න හදන්නේ. ඔහු කිරි සාම්පලය රත් කළේය. කිසිවක් සිදු නොවුනි. ඒ කියන්නේ අලුත් කිරි. හරි. මද්යසාර දැමූ විට කිරි කැටි ගැසුනි. ප්‍රශ්නේ අහලා දිනවා බලන්න 24ද කොහෙද? හේතුව විය හැක්කේ. මොකද්ද හේතුව? නරක වෙච්ච ඒවා නේ හොඳයි. ක්වොලිටි කිරි. හැබැයි හේතුව තමයි මෙයාට තියෙනවා මොකද්ද? මැස්ටයිටිස්. එහෙම නැත්නම් බුරුළු පෙදහය තියෙනවා. ඕන් ලියා ගන්න. මද්යසාර එකතු කරනවා. මද්යසාර බුරුළු පෙදහය බුරුළු ප්‍රදාහය එක ලෙඩක් හරි හරිද දැන් සමහරක් විට අපිට කියන්න පුළුවන් එක්කෝ මධ්‍යසාර දාද්දී කිරි කැටි ගහනවා නම් එහෙනම් බුරුළු ප්‍රදාය එහෙම නැත්නම් තව එකක් තියෙනවා මොකද්ද කොලෙස්ට්‍රම් තියනවාද කියලා හොයාගන්න පුළුවන් කොලෙස්ට්‍රම් කියලා කියන්නේ මොකක්ද කොලෙස්ට්‍රම් කොලෙස්ට්‍රම් කියලා කියන්නේ මුල් කිරිවල තියෙන එකක් ඒ කියන්නේ වැස්සිගේ මුල් කිරිවල ඒතර මේ අනිවාර්යෙන් අපිට හොයාගන්න මුල් කිරි අපිට මිනිස්සුන්ට බොන්න දෙන්නේ නැහැ මුල් කිරි කාටද දෙන්න ඕනේ පැටියටනේ ඒකේ ටිකක් තියෙනවා විශේෂ සංඝටක ටිකක් රසෙත් වෙනසක් තියෙනවා ඒ නිසා විකුණන්න આવොත් එහෙම මුල් කිරි කියලා අඳුන ගන්න පුළුවන් දාපු ගමන් මධ්‍යසාර කැටි ගහනවා නම් එක්ක බුරුළු ප්‍රදාය එහෙම නැත්තම් එයා දැන් ඕක දාපු ගමන් අපිට අපි තු මෙහෙම දාලා බැලුවා කිරි එහෙනම් අපිට ගොවියගෙන් අහන්න පුළුවන් කිරි කියන මිනිස්සයාගෙන් පැටියෙක් දැම්මද ළඟදී කියලා ඊට පස්සේ අපේ වයිෆ්ද කියලා හයි නෑ වැස්සි පැටියෙක් දාලා නම් කොලෙස්ට්‍රම් තියෙනවා මුල් කිරිවල අඳුන ගන්න පුළුවන් ඔතන ලියා ගන්න කොලෙස්ට්‍රම් අඳුන ගන්නත් පුළුවන් ඔච්චරයි කොලෙස්ට්‍රම් අඳුන ගන්නත් පුළුවන් කොලෙස්ට්‍රම් ඔයගලන්ට තේරෙන්න ඕනේ දැන් මේ ටික කරද්දී ගොඩ යන්න පුළුවන් මේ ක්ලාස් එකේ වටිනාකම තේරෙන්නේ නැත්නම් එහෙනම් ඉතින් දැන් මේ වෙනකොට තේරෙන්න ඕන අලුතෙන් ආපු අයට නේද මේ වෙද්දි තේරෙන්න ඕනි ඉතින් තව යනකොට කොහොම තේරෙයිද හරිද එතකොට ඊළඟට තව එකක් තියෙනවා ඒ තමයි මේදගෝලිකා පරීක්ෂණය මේදගෝලිකා අපිට පරීක්ෂා කරන්නත් පුළුවන් ඒකට නම් අන්වීක්ෂය ඕනි මේදගෝලිකාවල හැඩයෙන් කියන්න පුළුවන් අන්වීක්ෂය ඕනි අපිට මේදගෝලිකා පරීක්ෂණය මේ තිබ්බ ඒ ටිකම තමයි කිව්වේ ඇල්කොහොල් රත් කිරීම මේදගෝලිකා මේන් තියෙනවා මේදගෝලිකා මේක අන්වීක්ෂයෙන් කරන්න ඕනි පරීක්ෂණයක් අපිට මේක S2කට පේන්නේ නැහැ පේනවනේ සුපර්මෑන් වෙන්න ඕනි මොනවා මාල බලන්නේ මේදගෝලිකා වලින් මේ තියෙන මේදගෝලිකා දැන් මොනවා මේ බලන්නේ මේදගෝලිකා වලින් දැන් මේක බැලුවම කියන්න පුළුවන් අවුලක් අපමිශ්‍රණයක් වෙලා මේදගෝලිකා එක එක සයිස් මෙයා ලොකුයි මේගොල්ලෝ පොඩි මේක වෙනවා පුතාලා ඒක ඇහුවද කොහොමද විභාගයට ඔන්න මතක තියාගන්න ඊළඟට අහන එක මේ වැඩේ කරනවා මිනිස්සු මොකටද එලු කිරි වලට කරනවා මොකටද කරන්නේ එලු කිරි වලට කරනවා හරි ඔන්න අහගන්න මේක කරන්නේ මේක වෙන්නේ එලු කිරි වලට එලු කිරි වල විශේෂත්වයක් තියෙනවා මොකද්ද
සසිනී මල්සා එළු කිරිවල සේරුවිලින් අහමුද ඒන් අහමුකෝ කියන්න බලන්න මෙයා මේ කවුද මේ නිශාදී හතියට ගන්න. හතියට ගන්නවා ඒක විශේෂත්වය මං ලෙඩේ නෙවෙයි ඇවි ඕතික ඕව තමයි ලියන්න විභාගෙටත් එළු කිරිවල විශේෂත්වය වන්නේ හතියට ගානිමාගා ඕව තමයි විභාගට ලියන්න ඔය ටීචර්ලා සර්ලා hina වෙනවා ළමයි ලියලා තිනේවට ඔය O level පන්තියක ළමයි ලියලා ද්විතීයික ලිංගික ලක්ෂණ ලියන්න කියලා ද්විතීයික ලිංගික ලක්ෂණ O level පන්තියක ළමයි ලියලා කිහිල්ලේ මයිල්ලේම ඇත්තටම එහෙම ලියලා ඒ ළමයාට ආපු ටික ඒ ළමයා ලියලා තියෙන්නේ ඒ වගේ එළු කිරිවල විශේෂත්වය වන්නේ ඔන්න 20යි 20යි අහනවා විභාගතයකට හතියට බොනවා හතියට බොනවා ඔව් හතියට බොනවා මං ඇවේ එළු විශේෂත්වය මොකක්ද විශේෂත්වය එළු කිරිවල එළු කිරි හතියට විතරක් නෙවෙයි බොන්නේ නිශාදී මොකටද බොන්නේ එළු කිරි ළමයි හම්බෙන්න ඉන්න අම්මලත් බොනවා ඕන් ඇවුනද ගෑල් ළමයි එළු කිරි ගෙනත් දෙන්න පුළුවන් කෙනෙක් කසාද බඳින්න ගණන් වැඩි ඇවුනද කිරි බොන්න ඔය අම්මලට දෙනවනේ කිරි පොඩි ළම චූටි ළමයිට සහ ඔය පොඩි බබාලා හම්බෙච්ච අම්මලට දෙනවා ඇයි හේතුව එළු කිරිවල මේද ගෝලිකා පොඩි එළු කිරිවල මේද ගෝලිකා පොඩි ඒ නිසා ජීර්ණය කරන්න ලේසි එළ කිරි මේද ගෝලිකා ලොකුයි ඒ නිසා තමයි අර එළ කිරි බිව්වම අපිට එනව නේද නිකන් බර ගතියක් ඇඟට හයිලන්ඩ් කිරි එක බොනව නේද ඔයගොල්ලෝ අර චොක්ලට් එක ඕක බිව්වම ඕගොල්ලෝ අපි කියනවා නේද ආයෙ මුකුත් ඕනේ නැහැ දවසටම කියලා මේද ගෝලිකා වැඩි ඒකේ කඩන්න වෙලා යනවා ජීර්ණය ටිකක් වෙලා යනවා ඒ නිසා එළු කිරිවල මේද ගෝලිකා පොඩි ජීර්ණය පටගාල වෙනවා ඒ නිසා පොඩි අයට උනත් ඒක ටක් ගාලා දිරව ගන්න පුළුවන් පැහැදිලිද ලේන් පැටවුන්ට දෙන්න ගන්න එළු කිරි අපේ අයන්ස කියලා දුවෙක් ඉන්නවා එයා සත්තු පිළිබඳව විශේෂඥයි විශේෂයෙන්ම මීයෝ සහ ලේන්නු අයන්ස අපේ පන්ති ඉන්න අමුතු අයි නොයි පේන්න ඉස්කෝලයක් මේනවා මේගොල්ලන් ඉස්කෝලේ වාර්තාවක් තිබ්බ දන්නවනේ පළවෙනි බැච් එකෙන් ටෙක් එකෙන් ළමයි 7ක් කැම්පස් අන්න පත්තරෙන් ඊයේ කතා කරා මට මේක නිවුස් එකකට දාන්න ළමයි 7ක් පළවෙනි එකෙන්ම කැම්පස් ටෙක් එක මං තමයි දෙකක් ඉගෙනුවේ ඇග්‍රි සහ BST නේද පුදුම වෙන්න දෙයක් නැහැ සර්ප්‍රයිස් වෙන්න දෙයක් නැහැ මං කිව්වේ ඒකයි මහ ලොකු පුදුම වෙන්න දෙයක් නැහැ මේ දැන් පැහැදිලිද ඒකේ තියරිය එළු කිරිවල මෙහෙම මතක තියාගන්න එළුව පොඩිනේ ඒ නිසා එකගේ මේද ගෝලික පොඩි ආයි ලියන්න ඕනේ නැහැ ඔවා හරකා ලොකුයිනේ උගේ ලොකුයි මොකක් ලොකුයි කිව්වේ මේද ගෝලිකා ලොකුයි ඔක්කොම ලොකුයි තමයි මේද ගෝලිකත් උගේ ලොකුයි ඒ නිසා ජීර්ණය කරන්න ලේසි එළු කිරි ඇත්තටම ඔය ලියන්න ඕනේ නැහැ ඔක නිකන් මතක තියාගත්තම හරිනේ ඒ නිසා එළු කිරි ගණන් වැඩි හතියට බොනවා තමයි 20 එකට ගණන් වැඩි මේ බෝතලේ මම දැන් අර චූටි බෝතල රුපියල් 500ක් 800ක්ද කොහොදනේ පොඩි එක ඒක ගණන් වැඩි ඔය ෆුඩ් සිටියේ තියෙනවා ඒ නිසා ගොවියෝ මෙහෙම වැඩක් කරන ගොවියෝ කියන්නේ මේ සත්තු මේ බලා ගන්න අය එළ කිරි වලට එළු කිරි වලට එළ කිරි එකතු කරනවා එළ කිරි ගණන් අඩුයිනේ එළු කිරිනේ ගණන් වැඩි ඒ නිසා එළු කිරි වලට එළ කිරි දානවා පැහැදිලිද කියන එක මේවා YouTube එකේවත් දාන්න බෑ ඊට පස්සේ මේවා කරන්න ගන්නවා දන්නේ නැති මිනිස්සයත් ඒකයි මේවා දාන්න බැරි ඔය මගේ පාඩම් නැත්තේ ඒකයි ඇයි දැන් මේවත් කියනවනේ කරන ගමන් මේ කරන නේද අලුගුත්තේරු වැඩත් කියනවනේ කරන්න පුළුවන් ඒවා දන්නේ නැති කෙනා ඕක කරනවා ඒ නිසා කරන්න එපා හොඳ නැහැ ඉතින් ඕක අපිට හොයන්න බෑ කිසිම පරීක්ෂණයකින් ඇයි ඔක්කොම කිරිනේ 0.7 සත්තුන්ගේ කිරිනේ එකයි අල්ලන්න තියෙන්නේ ඒ තමයි අන්වික්ෂයට දාලා බලපු ගමන් අන්වික්ෂයට දාලා බලපු ගමන් ආන්න පේන්න ගන්නවා ලොකු ඒවා අතරේ පොඩි ඒවා අර ඕගොල්ලෝ කියන්නේ නේද අර මොනවද ඇස්සේ ඇබ ගහනවා කියලා අර බස් ඇස්සේ ත්‍රිවිල් ගහුවම කියන්නේ ආන් ඒ වගේ මේ දැක්කද චූටි ඒවා අතරේ ලොකු ඒවා තියෙනවා ඒ කියන්නේ එලකිරි දාලා මේකට එලකිරි දාලා ඕක බලන්න පුළුවන් අපිට අන්වික්ෂයෙන් විතරයි ඕනනම් මාක් කරගන්න ඒක චෙක් කරන්න ඕකෙන් තමයි අපි ඒ එලකිරි වලට නම් ඉතින් ආයෙ මොකුත් දාන්න දෙයක් නැහැ මී කිරි දැම්මොත් තමයි ඉතින් ඔක අන්වික්ෂයෙන් චෙක් කරපු අය දන්නවා ඒක ඒගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් ඒක සාමාන්‍ය එලකිරි වල තියෙන මේද ගෝලික සයිස් දන්නවා වෙනස් වෙච්ච තමයි ඒගොල්ලෝ දන්නවා මොනවා හරි දාලා කියලා මේ බලන්න ඒ ටික අහලා තියෙනවා පේපර් එකේ 25 බලන්න යන වෙලාවනේ එක ප්‍රශ්නයක් කරන්න මේ බලන්න ඒ ඔක්කොම දාලා අන්වික්ෂය මගින් නිරීක්ෂණය කළ හැක අන්වික්ෂය මගින් බලන්නේ මේද ගෝලික කිරි රත් කිරීමෙන් හොයාගන්නේ නරක වෙච්ච කිරි අර ඔක්කොම දාලා මධ්‍යසාර එකතු කිරීමෙන් බලන්නේ මේ බුරුළු ප්‍රදාහය විනාකිරි එකතු කරන්නේ නැහැ විනාකිරි එකතු කරාම ඇඹුල් වෙනවා මෝඩේ විනාකිරි එකතු කරා තීන ටිකක් නැති අයඩින් දාන්නේ අරකට තමයි
හරිද ඒ කොටස ඉවරයි එහෙනම් ඔය පළවෙනි ප්‍රශ්න ඉවර කරා. ඒක ඉතාම ලේසි ප්‍රශ්නයක්. ඔය අපේ පේපර් අපේ ළමයි ඔය පේපර් තමයි ඒව හරියට ගහලා ඉතින් ඔය පැන්සලෙන් පේන්නේ යට. ඒක ගැන මොනවද අනිත් එක තමයි මේකේ තව තියෙනවා මෙතන ප්‍රමාණාත්මක ලක්ෂණ. ඒ ටික වෙන දවසක කතා කරමු ප්‍රශ්නෙත් එක්ක. නැත්තම් පටලව ගන්නවා මේ වැඩි ඔලුවට. ඒ නිසා අපි හිමීට යන්. හරි. හරි නේද? හරි. ඒකේ මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න අහන්න පුළුවන්. ලයිව් ක්ලාස් එකේ වැදගත්කම. ඒගොල්ලන්ට දැන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ කොටසින්. මොනවාරි තව දැනගන්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? විශේෂ කරුණු ටිකක් කිව්වා. විභාගයට එන්න තියෙන එකක් කිව්වා. ඊළඟට එන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් කියලාත් කිව්වා. ඔය කොටසින් එනවා නම් එන්න ඕනේ ටික කිව්වා. වෙන මොනවද තියෙන්නේ? එන්න කිසිවෙක් අසමත් නැති ලංකාවේ පළමු BST ඔන්ලයින් පන්තියට. වැඩිම ළමුන් පිරිසක් සහභාගී වන ජෛව පද්ධති තාක්ෂණ වේද ඔන්ලයින් පන්තිය. පන්තියට එන සියලු දරුවන් ගැන ගුරුවරයාගේ පූර්ණ අවධානය. තියරි රිවිෂන් සියල්ල නවීන තාක්ෂණික ක්‍රම ඔස්සේ ඉගෙනවීම. නිදිමත නැති කම්මැලි නැති පන්තියේ සුවිශේෂී බව. ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔන්ලයින් පන්තියේදීම සිදු කිරීම. ඔයාගේ තාත්තා දෙන පන්ති ගාස්තුවට වටිනාකමක් දෙමු. එන්න අසමුතුන් නැති පන්තියට. විෂයත් එක්ක ජීවිතයක් හදාගමු. 2025 සහ 2026 පන්ති සඳහා සිසුන් බඳවා ගැනීම. ප්‍රවීණ දේශක රංගරුවන්පුර පහත WhatsApp අංකයෙන් වැඩි විස්තර ලබා ගන්න.